සබාදහම අපිට හම්බ වෙලා තියෙන හරිම අපූර්ව තිළිණයක්. අපිට අත්‍යවශ්‍යම දේවල් ගොඩක් මේක ඇතුලේ තියෙනවා. සතා සිව්පාවා, ගස් කොළන්, ඇලදොල මේ හැම දේම හරිම ලස්සනට නිර්මාණය වෙලා තියෙනවා. මේක අපි අපේ ඇස් වලින් දකිනවා, ඇස් වලින් විඳිනවා. ඒ ලස්සන නිරන්තරයෙන් විඳ ගන්න අපි ආස කරනවා. ඉතින් සබාදහමෙන් අපිට ලැබෙන්නේ එච්චරද? අපේ ඇස් දෙක පිනවන්න විතරද ස්වභාව ධර්මයෙන් අපිට තියෙන්නේ? නැහැ. ස්වභාව ධර්මය මගින් නැත්නම් මේ සබාදහම මගින් අපේ ජීවිතයට ලස්සන පාඩම් ගොඩක් කියලා දෙනවා. ඒ වගේම අපේ ජීවිතය මොටිවේට් කරන්න, අපේ ලයිෆ් එක මොටිවේට් කරන්න ගොඩක් දේවල් මේ සබාදහම තුළින් අපිට කියලා දෙනවා. ඉතින් අද සකෝවර්ඩ් අපේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ ජීවිතයට සබාදහම විසින් කියලා දෙන ලොකුම මොටිවේෂන් 5ක් ගැන. මේක අපි කතා කරන්නේ සබාදහමේ තියෙන දේවල් 5ක් ඒ තුලට ඇතුළත් කරගෙන. එහෙනම් දිගටම වීඩියෝවත් එක්ක රැඳිලා ඉන්න. මොකද මේක අතරින් පතර බලන්න ගියොත් ඔයාලට ලස්සනම වැදගත්ම කරුණු මගහැරෙන්න පුළුවන්. එහෙනම් තවත් පරක්කු නොවි අද අපි යමු වීඩියෝවට. මොකක්ද සබාදහම විසින් අපිට කියලා දෙන පළවෙනි ලොකුම මොටිවේෂන් පාඩම? අංක 1. ඔබ වැලක් නොවි ගහක් වෙන්න. මේක තමයි පළවෙනි පාඩම. ඔයාලා දැකලා තියෙනවා රෝස ගස් බදාගෙන වැල් හරි අමාරුවෙන් ඒ රෝස ගහේ මුදුනට යන්න උත්සාහ කරනවා. ඇයි ඔබ මේ වගේ වෙන්නේ? ඇයි ඔබත් රෝස ගහක් මත ඩිපෙන්ඩ් වෙන්න යන වැලක් වගේ වෙන්නේ? කවදාවත් ජීවිතේ තව කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙන්න යන්න එපා. ඔබත් රෝස ගහක් වෙන්න. පොළව දරාගෙන අතුවිති හැම තැනම පතුරවගෙන ඒ රෝස ගහ යට ඉන්න පුංචිම පැලවලටත් හෙවන දෙගෙන ඉන්න රෝස ගහක් වගේ ඉන්න මහා වෘක්ෂයක් වගේ ඔබ ජීවත් වෙන්න. එතකොට ඔයාට පුළුවන් කාගෙන්වත් වචන අහන්න නැතුව, කවුරුත් Tamanට දෙයක් කරලා දෙනකන් බලන් ඉන්න නැතුව ඔයාගේ ගමන හරි ලස්සනට යන්න. ඒ විතරක් නෙවෙයි, ඔයාගේ කියන මිනිස්සු වෙනුවෙන් දේවල් කරන්න. අර මහා වෘක්ෂය අර පුංචි පැලෑටි වලට හෙවන දෙනවා වගේ ඔයාටත් පුළුවන් ඔයාගේ ආදරණීයන්ට සෙවණක් වෙන්න. ඒ නිසා කිසිම අවස්ථාවක මහා වෘක්ෂයක් බදාගෙන ඉන්න වැලක් නොවි ඔබත් මහා වෘක්ෂයක් වෙන්න උත්සාහ කරන්න. අංක 2. ඔයාලා දැකලා තියෙනව නේද ලස්සන සමනල්ලු? මේ සමනල්ලු පස්සේ ඔයා දුවන්න යන්න එපා. ඒ සමනල්ලු ඔයාගේ වත්තට ගෙන්න ගන්න, ඔයාගේ වත්තේ ඔයා ලස්සන මල් වවන්න, සුවඳ තියෙන මල් වවන්න. ඉතින් මේකෙන් මොකක්ද අපිට කියලා දෙන පාඩම? මේකෙන් අපිට කියලා දෙන පාඩම තමයි ඔයාගේ ජීවිතේ මේ වෙනකොටත් ඔයාව සමහරව අතෑරලා ගිහින් නැති ඒ වගේ දෙමව්පියන් වෙන්න පුළුවන්. ඒ වගේ සහෝදර සහෝදරියන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබගේ හිටපු යහළුවන්, ඔබගේ ආදරවන්තයා ආදරවන්තිය, ඔබගේ නෑදෑ හිත මිතුරන්, මේ ඕනම කෙනෙක් ඔයාව ඕනම මොහොතක අතෑරලා ගිහින් ඉන්න තත්වයක ඔබ ඉන්න පුළුවන්. ඇයි ඔබ සැලෙන්නේ? ඇයි ඔබ ඕන් පස්සේ යන්නේ? ඔබට පුළුවන් ඒ අතෑරලා ගියපු හැමෝම ඔයා පස්සේ ගෙන්න ගන්න, ඔයා ළඟට එන විදිහට ඔයාගේ ජීවිතය හරිම ලස්සනට සුවඳවත්ව හදා ගන්න. ඉතින් ඒ සමනල්ලු පස්සේ අයියෝ දුවන්නේ? ඔබ ඉඩ හරින්න, ඔබ පස්සේ ඒ සමනල්ලුන්ට එන්න. ඒ තැනට ඔබ ඔබගේ වැඩ කටයුතු කරගෙන යන්න. අංක 3. සර්පෙක් මෙන් ඔබත් හැවාරෙන්න. ඔබ දැකලා තියෙනවා
මාස කිහිපයකට සැරයක් එහෙමත් නැත්නම් යම් යම් අවස්ථාවලදී මේ සබාදාමේ ජීවත් වෙන සර්ප කොටස් ඔවුන්ගේ හැව අරිනවා. ඒ ඔවුන් ඉවත් කරන්නේ ඔවුන්ගේ අතීතය. ඇයි ඔබට බැරි ඔබේ අතීතය ඉවත් කරන්න? ඒ අතීතය කියන හැව අයින් කරලා දාන්න. ඇයි ඒ මත ජීවත් වෙන්නේ? ඒ දුක හිතුණු අතීතය, ඒ අමිහිරි අතීතය. ඒක ගැන හිත කෝප වෙවි, උරණ වෙවි, හිතින් දුක් විඳ මෙරි ජීවත් වෙන්න එපා. ඔබේ හැව අරින්න, ඔයාගේ අලු ගසා දාන්න. ඔයා දැන් පටන් ගන්න. ඔයාගේ අනාගතය ලස්සන කරගන්න දේවල් කරන්නේ කොහොමද? මම මොනවද දැන් කරන්න ඕනි? මේ දේවල් හිතන්න පටන් ගන්න. නැති වුණු දේවල් ගැන හිතන්න එපා. සර්පයා කිසිම වෙලාවක යාට නැති වෙච්ච දේවල් ගැන හිතන්න යන්නේ නැහැ. ඒ නැති වුණු හැව ගැන ඌ හිතන්නේ නැහැ. ඇයි ඔබ එහෙනම් කම්පා වෙන්නේ? ඔබත් ඔබේ ජීවිතේ අතීතයේ කියන හැව ඇරලා දාන්න. ඒක අත්හරින්න. අලුත් ජීවිතයක්, නව ආරම්භයක් පටන් ගන්න. අංක 4. එක තැන තියෙන නිසල ජලය වගේ වෙන්න. ඒ ජලය හරි ගැඹුරුයි. ඒ ජලය ගලා ගියේ නැති වුණාට ලස්සනට ඒ ජලය හරි ගැඹුරුයි. එයා පෙන්වන්නේ නැහැ එයාට කරන්න පුළුවන් තරම කොච්චරක්ද කියලා. සමහර මිනිස්සු සමාජයේ ඉන්නව Tamanට කරන්න පුළුවන් දේවල් හරියට කට කියවනවා. ඒ විතරක් නෙවෙයි හැමදේම දන්නවා කියලා පෙන්නනවා. කරන්න පුළුවන් තරම කොච්චරක්ද කියලා කියවනවා. සමහර විට කරගන්නත් බැරුව ඇති. නමුත් තැනක් නොතැනක් නැතුව අපි හරි කියන්නේ කතාවට ගෙම්බෙක් වගේ කච ගානවා. මෙහෙම වෙන්න එපා. ඔබත් නිසල ජලය වගේ වෙන්න. ඒ ජලය හරි ගැඹුරුයි. මං කිව්වේ එයාට කරන්න පුළුවන් තරම එයා කිය පෙන්න ඉන්නේ නැහැ. අවශ්‍ය මොහොතේ අවශ්‍ය දේ කරනවා. ඔබත් එහෙම වෙන්න. දන්න මිනිස්සයා කිසිම දෙයක් ඕනාවට වැඩිය කියවන්න යන්නේ නැහැ. තියනවා කියලා පෙන්වන්න යන්නේ නැහැ. කරන්න පුළුවන් තරම කිය ඉන්නේ නැහැ. මං කිව්ව විදියට අවශ්‍ය මොහොතේ අවශ්‍ය දේ අවශ්‍ය තැනට සිද්ධ කරන්න තමයි ඕන් දන්නේ. ඔබත් එහෙම කෙනෙක් වෙන්න. අන්තිම කරුණ අංක 5. මේක අපි හැමෝම දන්න අපේ සබාදහමේ අපිට ඉගෙන ගන්න තියෙන ලස්සනම පාඩමක්. මම මගේ වීඩියෝ එක කලිනුත් මෙයා ගැන මෙයාගෙන් ඉගෙන ගන්න පුළුවන් දේවල් ගැන කියලා තියෙනවා. රාජාලියෙක් වගේ වෙන්න. හැමදේම දරා ගන්න පුළුවන් එකම අදිෂ්ඨානයක ජීවත් වෙන රාජාලියෙක් වගේ වෙන්න. එයා කිසිම තැනක වැටෙන්නේ නැහැ, පසුබහින්නේ නැහැ, කිසිම කෙනෙක්ට දෙවෙනි වෙන්නේ නැහැ. ඔබත් එහෙම වෙන්න. ඔබට පුළුවන්. ඔබට ඒ වෙනුවෙන් ශක්තිය තියෙනවා. ප්‍රශ්නයකට තියෙන්නේ ඒක ඔයා පාවිච්චි කරන්නේ නැති එක හරියට. දැන්ම හිතන්න, ඔයාට කරන්න පුළුවන් තරම හිතන්න. ඒ හිතලා ඔබ අදම පටන් ගන්න. ඔබත් ඒ නිසා රාජලියෙක් වගේ වෙන්න. ඉතින් මේ කිව්ව කාරණාවලට අමතරව තවත් ගොඩක් දේවල් අපිට අපේ මේ අවට තියෙන සබාදහමෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ සබාදම් මෑණියන් අපිට ගොඩක් දේවල් දායාද කරලා තියෙනවා. ලස්සන හැකින් දැක්කොත් ඒකේ රස විඳින්න විතරක් නෙවෙයි, මොලේ ඇතුළට දාගන්න දේවලුත් මේ සබාදහම ඇතුළේ අපිට තියෙනවා කියන එක අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මම හිතනවා අද වීඩියෝවත් ඔයාලට ගොඩක් වටින වීඩියෝවක් වෙන්න ඇති. ආයෙමත් දවසක මේ වගේ වීඩියෝවක් අරගෙන ඔයාලගේ ලෝකයට ගිහින් එනකම් සකුවර්ඩ් අදට අපි නතර වෙන්නම්. එතකන් හැමෝම පරිස්සමෙන් ඒ වගේම ගොඩක් සතුටින් ඉන්න ඕනේ.